හරි අපි යන් 2012 23 වෙනි ගැටලුවට. දැන් මේකේ කියනවා නිදහස් බල රූප සටහනක් අදින්න තියෙන්නේ. මම මේ දෙන්නගේ වෙන වෙනම නිදහස් බල රූප සටහන අදින්නම්. ඉස්සලා W1ට නිදහස් බල රූප සටහන ඇඳීම FBD කියන්නේ free body diagram. හරි. W1ට අපි අදිමු. මොකද්ද ප්‍රධානම බාහිර බලය වස්තුවක් මත ක්‍රියා කරන? ගුරුත්වාකර්ෂණ බලයනේ. පෘථුවිය කියන එක මේ පද්ධතිය ඇතුලේ නෑනේ. මේ පද්ධතිය ඇතුලේ තියෙන මේ වස්තුව. එහෙනම් පෘථිවිය විසින් මෙහා මත ඇති කරන බලය ගුරුත්වාකර්ෂණ බලය. මම ඒක ලකුණු කරන්නම් W1 කියලා. දැන් මෙයාලා තියලා තියෙන්නේ තලයක. තලය විසින් ස්පර්ශ වෙලා තියෙනවා තලයත් එක්ක. ඒක නිසා තලය විසින් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. තලය විසින් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. මම ඒක R කියලා ගන්නවා. ඊට අමතරව මෙයා මත ක්‍රියා කරන F කියලා බලයක්. මෙයා මත F කියලා බලයක් ක්‍රියා කරනවා. දැන් මේ දෙන්නත් ස්පර්ශ වෙලා තියෙන නිසා මේ දෙන්නත් ස්පර්ශ වෙලා තියෙන නිසා ස්පර්ශයක් නිසා මේ පැත්තෙන් ඇති වෙනවා අභිලම්බ බල. දැන් එහෙම තියෙන්නේ. ඔව්. හරි. මම S කියලා ගත්තේ හරි මං කියන ඊට පස්සේ මම මෙයාටත් අදින්නම්. මෙයාටත් අදින්නම් නිදහස් බල රූප සටහනක්. මෙයා මත ක්‍රියා කරන ප්‍රධානම බලය බරනේ. බර W2. ඊට පස්සේ අභිලම්බ ප්‍රතික්‍රියාව. තලයේ විසින් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. ඊට අමතරව මෙන්න මේ W1 වස්තුව විසින් මෙයා මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. මේ දෙන්න ක්‍රියා ප්‍රතික්‍රියා බල නිසා එකක විශාලත්ව සමාන වෙන්න ඕනේ දිශා ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. මෙයා මොකද්ද? W2 විසින් W1 මත ඇති කරන බලය. මේ මොකද්ද? W1 විසින් W2 මත ඇති කරන බලය. හරි. මේ විදිහට තමයි බල රූප සටහන එන්න ඕනේ. එතකොට මෙහිට සමාන එකක් තියනවද? මෙතන R1 කියලා ගත්තරම් මෙතන මේ දෙක සමාන වෙන්න බෑ. ස්කන්ධ අසමාන නිසා. එතකොට අපිට ගන්න පුළුවන් පිළිතුර මොකද්ද? එක ගන්න පුළුවන්ද? එක ගන්න බෑ. ඒකේ බල රූප සටහනේ මේ අභිලම්බ බල තියෙන්නේ මේ ස්පර්ශ වෙද්දී අභිලම්බ බල තියෙන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවල නිසා එක වැරදි. දෙක අපිට ගන්න පුළුවන්. අපි දෙක තියලා යන තුන ගන්නත් බෑ. තුනේම ක්‍රියා ප්‍රතික්‍රියා බලවල දිශාව සමානයි. ක්‍රියා ප්‍රතික්‍රියා සෑම විටම ප්‍රතිවිරුද්ධ දිශාවල තියෙන්න ඕනේ. ඒ වගේම වස්තු දෙකක් මත ක්‍රියා කරන්න ඕනේ. ඒ නිසා තුනත් වැරදි. අපි හතරට යමු. හතරේ ක්‍රියා ප්‍රතික්‍රියා බලවල දිශාව වැරදි. මේකේ බලය මේ පැත්තට මේකේ බලය මේ පැත්තට. එහෙම වෙන්න බෑනේ. එක වැරදි එක නිසා. එතකොට පස්වෙනි එකේ මෙයාගේ මෙන්න මේ බලය ලකුණු කරලා නැහැ. ඒ නිසා අපිට යන්න පුළුවන් හොඳම උත්තරේ තමයි 2. දැන් මම මේකට S කියලා දාගත්තට ඒගොල්ලෝ ඒකට අලුත් P කියලා දාගෙන තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. එම නිසා අපිට ගන්න පුළුවන් උත්තරේ පිළිතුරු අංක 2. හරි. අපි ඇයිලකට